අද යමුද නත්තලට හැඩුණු කොළඹ ලස්සන බලන්න. කොළඹ ලස්සනට ඇයට කියනවනේ. අද බලමුද නත්තල් වයිබ් එකත් මික්ස් වුණාම තියෙන ලස්සන. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් අපිත් එක්ක ඉන්න. ඔයාලට පේනවනේ මාරම ට්‍රැෆික් එකක් තියෙන්නේ. අද පෝට් සිටි එකේ ෆුඩ් කෝට් එකේ ඕපනින් දවස් නිසාද මන්ද ලොකු ට්‍රැෆික් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ කිංස්බරි හොටෙල් එක ඉස්සරහා නත්තලට ලස්සන කරලා තියෙන විදිය. වෙනස්ම විදිහට ඩෙකෝස් කරලා තියෙන නිසා අමුතුම ලස්සන. ඔන්න අපිත් ඉස්සෙල්ලාම පෝට් සිටි එක පැත්තට. මේ තියෙන්නේ ෆුඩ් කෝට් එකේ එන්ට්‍රන්ස් එක. එදා ෆුඩ් කෝට් එකේ හැම අවුට්ලට් එකක්ම නම් ඕපන් කරලා තිබුණේ නැහැ. ලොකු නත්තල් ගහ වගේම තනින් තන පොඩි නත්තල් ගස් වලින්ද ලස්සන කරලා තියෙනවා. මේ තියෙන්නේ ලොකු නත්තල් ගහ. නත්තල් ගහේ කලර්ස් නම් ගොඩක් ලස්සනයි. මේ හැම නත්තල් ගහක්ම blue and pink කලර්ස් වලින් ඩෙකෝස් කරලා තියෙනවා. ඔයාලට මෙතනට ආවොත් මෙන්න මේ කියුට් සැන්ට බලා ගන්නත් පුළුවන්. පොඩි ළමයි හරියට මෙතන එන්ජොයි කරනවා. අර ඔයාලට ඈතින් පේන්නේ ගෝල් ෆේස් එකේ නත්තල් ගහ. එතනටත් යනවා. වීඩියෝ එක ඉවරනකම බලන්න. ඩාච් හොස්පිටල් එක ඉස්සරහා මේ විදිහට ශ්‍රී ලංකන් ෂේප් එකට ලස්සන ඩෙකරේෂන් එකක් තියෙනවා. අර ඈතින් පේන නෙළුම් කුරුල්ල බලන්න. එයත් නත්තලට ලස්සනට සැරසිලා. මේ තියෙන්නේ පොලිස් මූලස්ථානයේ ඉස්සරහා ක්‍රිස්මස් ඩෙකරේෂන්. නත්තල් ගහත් එක්ක මේ ඩෙකරේෂන් තිබුණේ යුනියන් ප්ලේස් එකේ. අපි දැන් ආවේ කොළඹ සිටි සෙන්ටර් එකට. එන්ට්‍රන්ස් එකම ලස්සනට ඩෙකරේෂන් කරලා. අපි මෙතනට යද්දි ගොඩක් රෑ වුණා. ඒ වෙලාව නම් සෙන්ටර් ඉඳියේ නැහැ. නත්තල් ගහ ඉස්සරහා ලස්සනට සිං කරනවා. කොළඹ සිටි සෙන්ටර් එකේ නත්තල් ගහ හරිම ලස්සනයි. රෙඩ් ඇන්ඩ් ග්‍රීන් කලර් එක යූස් කරගෙන බෝ ඇඩ් කරලා නත්තල් ගහ ලස්සනට සරසලා තිබුණා. ලිබර්ටි ප්ලාස් එක ළඟ මේ විදිහට කියුට් ඩෙකරේෂන් ටිකක් තියෙනවා. මරීනා මෝල් එක ඉස්සරහත් මේ විදිහට ක්‍රිස්මස් එකට ලස්සන ඩෙකෝස් කරලා තියෙනවා. මේ තියෙන්නේ වන් ගෝල් ෆේස් එකේ නත්තල් ගහ. මේක නම් මං කලින් වීඩියෝ එකකුත් ඔයාලට පෙන්නුවානේ. එහෙනම් දැන් යන් ගෝල් ෆේස් එක පැත්තේ. ගෝල් ෆේස් එකෙත් මේ විදිහට ලස්සනට නත්තල් ගහ සරසලා තියෙනවා. ඒ වගේම ක්‍රිස්මස් කානිවල් එකට ගොඩාක් සෙනග ඇවිත් ඉඳියා. අර ඉන්නේ නත්තල් ගස් මැද්ද පිනිබුවපෙන්ටි කරත්ති නත්තල් සීයා. ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්.